අප හිතවත් මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම සහෝදරයාට මේ කතා කරන්නේ. ඔබත් එක්ක පූජ්‍ය ඥානසාර ස්වාමීන් වහන්සේ ඊයේ පෙරේදා කරපු සම්මුඛ සාකච්ඡාවේදී මතු කරපු ප්‍රශ්නයක් සම්බන්ධයෙන් කතා කරන්නටයි මේ වීඩියෝ එක කරන්නේ. ඊට කලින් අපි ඔබ ගැනත් වචන දෙක තුනක් කියන්නට ඕන. ඔබ දක්ෂ ජනමාධ්‍යවේදියෙක්, නිර්භීත ජනමාධ්‍යවේදියෙක්. අවුරුදු ගානක් තිස්සේ අපි මේ රටේ මිනිස්සු ඔබ ෆොලෝ කරන කට්ටිය දන්නවා. ඔබ අවංක ජනමාධ්‍යවේදියෙක්, නිර්භීත ජනමාධ්‍යවේදියෙක්. දැන් ඊයේ පෙරේදා අල් ජසීරා එකේ රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාගේ සම්මුඛ සාකච්ඡාව බැලුවට පස්සේ මහදි හසන් ගැන දැන් කට්ටිය කතා කරනවා. ඔහු නිර්භීතයි, ඔහු දක්ෂයි, ඔහු ප්‍රශ්න අහන ක්‍රමය, විලාසය. නමුත් මහදි හසන්ට කලින් අපි ලංකාවේ දැකපු ජනමාධ්‍යවේදියෙක් ඒ වගේ ප්‍රශ්න අහන, නිර්භීතව, බය නැතුව, දක්ෂ ලෙස ඕන කෙනෙක් එක ප්‍රශ්න අවංකව අහන මාධ්‍යවේදියෙක් අපි දැක්කා. ඒක චමුදිත. ඒක අපි අවංකව කියන්න බෑ. දැන් ඔබ ෆොලෝ කරලා මේ ලංකාවේ සමහර නාලිකාවල සමහර මාධ්‍යවේදියෝ ඊට පස්සේ ඒක පටන් ගත්තා ඒ ක්‍රමයට යන්න, ප්‍රශ්න අහන්න. නමුත් ඒ මුලින්ම ඒක කරේ ඔබයි. ඔබට ඒ ගෞරවය ඔබට ලැබෙන්නට ඕන. ඒ නිසා අපි ඒක ඉස්සෙල්ලාම සඳහන් කරමින් මේ පොඩි පණිවිඩයක් කියන්නට ගත්තේ චමුදිත මහත්මයා, සහෝදරයා. ඊයේ පෙරේදා ඥානසාර ස්වාමීන් වහන්සේත් එක්ක කරපු සම්මුඛ සාකච්ඡාවේදී උන්වහන්සේ කියනවා පාස්කු ප්‍රහාරයේ මහා මොලකරු කවුද කියලා දන්නවා කියලා. එතකොට බාහනවා ඉන්දියාවද අනිත් කට්ටියද මේකට එයා සම්බන්ධද මෙයා සම්බන්ධ කියලා අහනවා. ඔය කියන එන්න පුළුවන් කියලා මොකද්ද කියලා ඔය කියනවා පාස්කු ප්‍රහාරයේ මහා මොලකරු කවුද කියලා දන්නවා. ඒක ජනාධිපතිතුමාටයි මාධ්‍යයට තමයි කියන්නේ. ඔබ කියනවා මට කියන්න කියලා, මම මාධ්‍යවේදියෙක්, එතකොටත් කියන්නේ නැහැ. නමුත් චමුදිත ඔබට මතක ඇති ඔබත් එක්කම කරපු ඔබගේ හිරු නාලිකාවේ සලකුණ වැඩසටහනකදී මේ ගලබොඩත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේගේ කටින්ම තමයි ඔබ අහපු ප්‍රශ්නයකට, පාස්කු ප්‍රහාරයේ මහා මොලකරු කවුද කියලා අහපු ප්‍රශ්නයකට මේ ඥානසාර ස්වාමීන් වහන්සේ එදා දීපු උත්තරේ තමයි අල්ලා දෙයියා කියලා කිව්වා. පාස්කු ප්‍රහාරයේ මහා මොලකරු අල්ලා දෙයියා කියලා කිව්වා. ඒක එදා මොන තරම් ඒක මුස්ලිම් ආගමට, ඉස්ලාම් ධර්මයට කරපු අපහාසයක්ද කියන එක ඒ කාලේ අපි කතා කරා. නමුත් ඒ ඥානසාර ස්වාමීන් වහන්සේම දැන් ඔබගේ YouTube නාලිකාවට එල්ල කියනවා පාස්කු ප්‍රහාරයේ මහා මොලකරු කවුද කියලා දන්නවා කියලා. ඒක ඊයේ පෙරේදා මාධ්‍යයට ඔහු කිව්වා. නුවරදී කිව්වා ඒක. ඒක ජනාධිපතිතුමාට තමයි කියන්න කියලා. නමුත් අවාසනාවකට ජනාධිපතිතුමා තාම මේ වගේ බැරෑරුම් ප්‍රශ්නයක් මම දන්නවා කියලා කියපු ස්වාමීන් වහන්සේ නමකට තාම විනාඩි 5ක් හරි 10ක් හරි අපොයින්ට්මන්ට් එකක් දුන්නේ නැහැ හම්බ වෙන්න. ඒ නිසා ඒක ජනාධිපතිතුමා ඒක බලා ගන්න ඕන උන්වහන්සේත් එක්ක. නමුත් අපි මේක කියන්නට ගත්තේ ඔබට අහන්න තිබුණා. අපි හිතන්නේ නැහැ ඔබ හිතාමතා අහන්න නැතුව හිටියා කියලා. මොකද ඔබට කොච්චරක් දේවල්ද මතක තියාගෙන ඉන්නට කියලා ඒක අපි දන්නවා. ඔබට මතක් වුණා නම් ඔබ අහලා ඇති. නමුත් ඔබ හිතාමතා ඒක ඇහුවේ නැහැ කියන එක අපි විශ්වාස කරන්නේ නැහැ. ඒ ඥානසාර ස්වාමීන් වහන්සේ තමයි සලකුණේදී අල්ලා දෙයියා තමයි පාස්කු ප්‍රහාරයේ මහා මොලකරු කියලා කිව්වේ. ඉතින් ඒක ඔබ ඒ වෙලාවේ මතක් කරලා තිබ්බනම් හරි හොඳයි. නමුත් මිනිහෙක් ඔබත් සාමාන්‍ය මිනිස්සෙක්, ඔබටත් අමතක වීම කියන එකක් තියෙනවා. හැම දෙයක්ම මතක තියාගෙන ඉන්න බෑ. ඒ නිසා මේ වගේ තවත් සම්මුඛ සාකච්ඡාවක් උන්වහන්සේත් එක්ක ඔබට කරන්නට හම්බුනොත් අනිවාර්යයෙන් මේක මතක් කරලා අහන්න. ඔබගේ සලකුණ බලන්න. ඒ සලකුණේදී ඔහු කියනවා පාස්කු ප්‍රහාරයේ මහා මොලකරු අල්ලා දෙයියා කියලා. දැන් කියනවා වෙන කවුදෝ තමයිලු ඒක ජනාධිපතිතුමාට කියනවා කියලා. බලමු උන්වහන්සේ අන්තිමට ඉවර කරන්නේ, අන්තිමට නතර වෙන්නේ කොහෙද කියලා. ඒ පාස්කු ප්‍රහාරයයි මේ මුස්ලිම් අන්තවාදී කියලා කියාගෙන ඉන්න මෙම ප්‍රශ්නයේදී උන්වහන්සේගේ අවසානය කොතනද කියලා අපි බලමු. ඔබට බොහොම ස්තුතියි.